මේ පොඩ්ඩක් ඉන්නවා. මෙයා ඇවිල්ලා තියෙන්නේ දවස් දෙක තුනක් මෙහෙ නවතින්. හරි ෂෝක්නේ. ඉන්න නිස්සෙන්වත් මම රූම් එකක් ක්ලාස් කරා. මේකයි මම නිහාල් බොස් යෝජනා කළා යන් කියලා මම නම් ඉස්සෙල්ලා ගියේ නෑ. පස්සේ මම බලන් අදන් ආවා. ඒකයි. ඉතින් මිස්සෙන්වත් ඉන්නකො මම රූම් එකක් ක්ලාස් කරා. මම පොඩක් ඉන්න රූම් එකක් ලෑස්ති කරන කලින් මට මැඩම්ගෙන් එල්ලීම් කීපයක් තියෙනවා ඉල්ලන්න. එකක් තමයි මම නවතින කාමරේ ඇඳ තියෙන්න ඕනේ ජනේල ළඟ. ඒතර කාපට් කරලා තියෙන්න ඕනේ. අනිත් එක පඩිකමක් තියෙන්න ඕනේ ඇඳ ළඟම. තව බාත් รู ම් එක ඇටච් නුනක් කමන්නේ. හැබැයි ගේ ඇතුලේ තියෙන්න ඕනේ. ඊළඟට මීයෝ ඉන්නව නම් එම්ම මේ කතුරක් තියෙන්න ඕනේ. මදුරු කොයිල් 3-4ක් තියෙන්න ඕනේ. මේ තව මොනවද ඕනද? බෙඩ් ෂීට් 3ක් ඕනේ. තමුසට මම මේ අයිසේ තමුස පොඩ්ඩක් ඉන්න. තමුස කොහෙද නවතින්නේ? මොන බෙඩ්රූම් එකේද? මොන බාත් รู ම් එකේද? ඒක ඔක්කොම තීරණය කරන්නේ මම මේ ගෙදර ගෘහ මූලිකයා. වාසකම මොකක්ද? වාසකම මම කියා දෙනවා තමුසට වාසකම. නිහාල් සේරට මිස්සලා ඔයගොල්ලෝ ගිහලා වොෂ් එකක් දාගන්න. ඊට පස්සේ අපි කැම්ප් එකක් ලාසි කරගමු. ඕකේ ගිහලා වොෂ් එකක් දාගන්න. අලන්සෝ යා කැම්ප් යා බලන්න බා යා ආපු හොඳට ඉන්නවා. සර් එතකොට මිස්ටර් සෙනරත් එයා ලක්මිනිටත් වැඩිය හොඳට ඉන්නවා. ඒක හොඳයි සර්. ඔයා දන්නවද? මිනිහා ලක්මිනිගේ අතින් තමයි කෑම කන්නේ. ලක්මිනිගේ කෑම දිව්‍ය බොජුන් වගේ. ඒකට හරියන්නේ ඕගොල්ලන් ගෙදර කෑම. රෝෂින්ලා ගෙදර කෑම කොච්චර සවුත්තුද කිව්වත් ලුණු එඹුලක්වත් නැහැලු. අර දවසක් ඕගොල්ලන් ගෙදර නැවතුණානේ. මිනිහා දන්නවද කිව්වනේ? ඒ එක දවසේ කාපු කෑමෙන් මිනිහට මුළු මාසයක්ම බඩේ රුදාවක් කරනවා. දොස්තරගේ බේත් වලටවත් හරි ගියේ නැහැ. ඔන්න කිව්වේ කතාව. මිස්ටර් සෙනරත් එහෙම කිව්වා? ඕ කිව්ව. රෝෂිනී මැඩම් මෙයා පච මෙයා සාරවල උනා පච ඔන්න පච මොකද්ද ඉෂේ කරේ? පච කියන්නේ පා සාගර පච ලක්මිනී විගහට එන්න මට පරක් වෙනවා. මම බාත්රූම් එකේ මොනවද තමුස අයිෂ මගේ බාත්රූම් එකේ තමුස මොනවද කරන්නේ? විගහට එනවා ඉෂේ. ප්‍රොපරට රවඩ දඩප්පුනා ටක්කර එන අයිෂ පටි ෆූල් මොන හරබේ මොකක්ද? අයි විගහට එනවා ඉෂේ මට ඔෆිස් එකට පරක් වෙනවා. ඔෆිසෙන් මේ ලකුණේ තේක ඇදුවත් දන්නේ නැහැ මගේනේ. මේ තමුස තේක බොනවා ඉෂේ මට යන්න දෙනවා බාත්රූම් එකට තමුස. ගණස පත්‍රේ මට පත්තරයක් ඕනේ නැහැ ඉෂේ මම සාමාන්‍යයෙන් සර් පත්‍රය වුණාට පත්‍රය කරා යන්නේ සර්. මේ ඒක නෙවෙයි සර්. කොහොමද දන්නේ වෙලාසල මේ බලනවා ඉෂේ මට බාත්රූම් එකට යන්න. ප්‍රශ්නයක් තියෙනවා. බඩු මිල කොහොමද දන්නේ පොල් කරන් ගියත් දන්නේ නැහැ නේද සර්? මිනිස්සුયો මම පොල් ගෙඩියකින් ගහන තමුස ඔළුවට යන්න දෙනවා ඉෂේ. ප්‍රශ්නයක් තියෙනවා සර්. බාත්රූම් එකේ ලොක් එක කරනවා සර් මගේ අතින්. මොනවා? මම ඉතින් කරනවා. ඉතින් මං යන්නේ කොහොමද දැන් බාත්රූම් එකට? මම කියන සර් සින්දුවක් කියන ගිහිල්ලා මම මොරට ඉන්න මෙතන. අයින් කොනන්ඩේ වාසුවක් මගේ හරදේ nice shirt nice tie ඇයි සර් හදිසියෙන් මේ වගේ තීරණයක් ගත්තේ? රෝෂිනී ඒක හරි දෙයක් තියෙනවක් නෙමෙයි. මේ කම්පැනි එක VP වශයෙන් අපේ සේවකයෙකු යම් ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක කරන්න පුළුවන් උදව් කරන එක මගේ යුතුයකමක්. රෝෂිනී සෙන්රත් මේක දැනගත්තේ ගම මිනිහා සතුටින් ඉපිලය. hello How Emily? Boss, you look nice today. Very handsome. Huh? Show me. රියන්සම් ඔක්කොම ඇඳගෙන ඉන්නේ මගේ ඇඳුම් ෂර්ට් ටයි කලිසම් බෙල්ට් ඔක්කොම මගේ. you are correct sir සර්ගේ ඇඳුම් උනාට බොඩි එක මගේ ඒ ඇඳුම් මේ බොඩි එකට ඇඳාම තමයි හැන්ඩි ලොක් එක වෙලා ඔය හැන්ඩ්සම් වගේ මේ VP අර මෙයාට good news එක කියන්නකෝ. මොකක්ද සර් ඔයාගේ අර ගේ කඩ වැඩිච්ච එක හේතු කරගෙන මේ නිහාල් හොඳ යෝජනාවක් කරලා තියෙනවා. මොකක්ද ඔයාට අලුත් ගයක් මේ පරිත්‍යාග කරනවා. ෂෝක් නේ සර් කොහෙද සර් කොහෙද කොහොම හොඳ පරිසරයක මේ වැවක් අයිනේ ලස්සන සුන්දර තැනක කුරුනාද ඔක්කොම තියෙනවා. පරිසරය ඉතා පිරිසිදු. thank you sir VP sir කොහෙද සර් ඒක තියෙන්නේ නුවර වැව අයිනේ ඉස්මත් කෙරවලම. නුවර මම කොහොමද නුවර යන්නේ මම නුවර ගිහින් කොහොමද ඔෆිස් එකේ මට වෙනම කෝච්චියක් හදලා දෙනවද නෑ මිස්ටර් සෙනරත් යන්නයි